අද චතාරික සමයේ තුන්වන සතියේ සඳහා දිනය ප්‍රියදර සහෝදර සහෝදරිනි අදේ වචනය අපට ගෙන ඇර දක්වන්නේ ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේ උපන් ගම් පළාතේදී ප්‍රතික්ෂේප කරනු ලැබීම පිළිබඳ කතාවයි. අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ව තමන්ගේ ගම් පළාතේදී තමන් දන්න කියන අය අතරේ තමන්ගේ හිතවතුන් අතරේ පිළිගැනීමට ලක් වෙනවා, අගය කිරීමට ලක් වෙනවා. ඊටම අවමයි. මේ නිසයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබව ඔබගේම ජනතාව අතර ප්‍රතික්ෂේප වෙනකොට ඒ ගැන කරදර වෙන්නට එපා කියලා. මොකද ඒ අය ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ ඔබගේ පසුබිම ඉතිහාසය ඔබ අවට සිටින පිරිස ඒ ඔබ වටා ගොඩනැගිච්ච ඒ සියල්ල පිළිබඳව සාරාංශගත කරන්නට මිසක් ඔබගේ හෝ කෙනෙකුගේ වෙනස් වීමක් නවතාවයක් පිළිබඳව පිළිගැනීමට හෝ අගය කිරීමට නෙවෙයි. ඒ නිසායි ස්වාමීන් වහන්සේ කියන්නේ කලබල වෙන්න එපා, කැළඹෙන්න එපා ඔබ ප්‍රතික්ෂේප කරනකොට කියලා. ප්‍රියදර සහෝදර සහෝදරිනි, අපි දකිනවා ස්වාමීන් වහන්සේ මේ සුවිශේෂය තුළ උන්වහන්සේට සවන් දෙන්නට හිටපු ඒ ජනතාවව එදා කාලේ නැත්තම් කාලයකට ඊයත එලීෂාගේ සහ එලියා දිවසිවරයාගේ කාලයේ සිටි ජනතාවට සමාන කරනවා. මොකද ඒ ජනතාවත් මේ වගේමයි. ඒ කාලයේදී එලීෂාගේ සමයේදී ලාදුරු කියලා කියන්නේ අද කාලේ ඒ සහ සමානවම මහා භයංකර රෝගී තත්වයක්, වසංගත තත්වයක්. මේ කාලයේදී ආරාම් කියන නගරේ නැත්නම් ඊශ්‍රායලයට යාබදව පිහිටි නැත්නම් උතුරු දෙසින් පිහිටි මේ ආරාම් කියන නගරය, මේ නගරේ දාවිද්ගේ කාලයේදී දෙවියන් වහන්සේට ගර්භෝමන් දක්වපු නගරයක්. නමුත් එලීෂාගේ කාලයේදී මේ නගරය බලයෙන් සන්නද්ධ වෙනකොට, බලවත් වෙනකොට ඊශ්‍රායලයට විරුද්ධව කැරලි ගසන්නට පටන් ගන්නවා. මේකේ ප්‍රතිඵලයක් හැටියට අපි දකින්නේ මේ ආරාම් නගරේ ඉන්නවා නාමාන් කියන පුද්ගලයෙක්. මේ ආරාම් නගරේ පාලකයාගේ හිතවතෙක්, ප්‍රධානියෙක්. මේ නාමාන්ගේ ගෙදර ඉන්නවා ඊශ්‍රායලයෙන් පැහැරගත්ත කෙල්ලෙක්. මේ නාමාන් ලාදුරු රෝගයට ගොදුරු වෙනවා. අනිත් හැමෝටම වගේ නාමාන්ට මරණ බිය දැනෙනවා. නමුත් මේ සේවිකව නැත්තම් ඊශ්‍රායල් කෙල්ල කියනවා ඔබට යන්න ස්වාමීන් වහන්සේගේ සේවකයා ළඟට, පණිවිඩකරුවා ළඟට ඔබට සුවය ලබා ගන්නට පුළුවන් කියලා. ප්‍රියදර සහෝදර සහෝදරිනි, ආරාම් දේශයේ රජු පාලකයා, නායකයා ඊශ්‍රායලේ රජුට ලිපියක් ලියලා නාමාන්න යවනවා. මේ ලිපිය දැක්කම ඊශ්‍රායලේ රජු බියටපත් වෙනවා, කෝප වෙනවා. අපිව මරන්නද, අපිට විපතක් ගේන්නද මේ ආරාම් පාලකයා උත්සාහ කරන්නේ කියලා. නමුත් එලීෂා කියනවා නැහැ, නාමාන්ව මා වෙතට එවන්න. ප්‍රියදර සහෝදර සහෝදරියනි, නාමාන් සමාජයේ පිළිගත් පුද්ගලයෙක් හැටියට, ප්‍රධානියෙක් හැටියට ඔහු හැමදේම ඉතා ඉහළින් උසස් සන්දමින් බලාපොරොත්තු වන කෙනෙක්. ඒ නිසාම ඔහු බලාපොරොත්තු වෙනවා එලීෂාගෙන් ඔහුට රාජකීය සත්කාර ලැබෙයි කියලා, ප්‍රතිකාර ලැබෙයි කියලා. නමුත් එහෙම දේවල් වෙන්නේ නැහැ.
ඒ නිසා අවසානයේ නාමාන්ට සිද්ධ වෙනවා තමන්ව බහැපත් කම තුල එලීෂාගේ සේවය ලබන්නට. ප්‍රියදර සහෝදර සහෝදරයනි, බහැපත්කම තමයි දෙවියන්ට කීකරුකමේ ආරම්භය. බහැපත්කම තමයි දෙවියන්ට කීකරුකමේ ආරම්භය. වෙනස් වීම ආරම්භ වෙන්නේ, වෙනස් වීම ඇති වෙන්නේ මේ අපි බලාපොරොත්තු වන දෙයට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන්, මහ වෙනස්ම ආකාරයෙන්. වෙනස කියලා කියන්නේ අපේ බලාපොරොත්තුවට වඩා වෙනස් වෙන දෙයක්. ඒ නිසා අපි මොනතරම් උසස් ආකාරයෙන් දේවල් ජීවිතේ බලාපොරොත්තු වෙයි කියලා හිතුවත් අවසානයේ අපට සිද්ධ වෙනවා බොහොම සරල විශ්වාසය තුල රැඳෙන්නට, ජීවිතේ වෙනසක් අත්දකින්නට, සෝයක් අත්දකින්නට නම්. ඒ නිසා අද දවසේ ස්වාමීන් වහන්සේ අපට ආරාධනා කරනවා, ඔබ ස්වාමීන් වහන්සේට දක්වන සරල සාමාන්‍ය විශ්වාසය තුල උන්වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතයේ මහා බලවත් දේවල් කරන්න. එදා නාමාන්ගේ ජීවිතයේ සිද්ධ කළා වගේ. ඒ නිසා අද දවසේ අපි ආඥා කරමු අපිට ස්වාමීන් වහන්සේගේ බලවත් ක්‍රියා අත්දකින්න පිණිස අපගේ සරල විශ්වාසය ස්ථිර කරන්නට කියලා.